දාර්ශනික ලෙස වදන් දුන්නා. එතකොට ඒ දවස්වල කිව්වේ ජනතාව නොමග යවන ජනතාවට බොරු පතුරවන පුද්ගලික නාලිකා නීති හමුවට ඉදිරිපත් කරන්න ඕනේ වගේ සංඛ්‍යාත අවලංගු කරන්න ඕනේ කියලා. මොකද මේවා මහජන සංඛ්‍යාත. එහෙම ජඩ මාධ්‍යත් එක්ක හැපිලා තමයි ජනතාව විමුක්ති පෙරමුණත් මාලිමාවත් අද බලයට අවිල්ලා තියෙන්නේ. අපිත් ඒ ජඩ මාධ්‍යත් එක්ක හැපුණා. පුද්ගලිකවත් හැපුණා. ඒ කියන්නේ අපි මගේ Facebook එකේ මම යමක් හිරුවයකට විරුද්ධව විවේචනයක් කරන්නේ කියන්නේ මම පුද්ගලිකව ඒ ගැන මතවාදීව පෙනී හිඳලා තියෙනවා. මේක වැරදි මේවා ඒ විදිහට වෙන්න ඕනේ කියලා. අපි ඒව අනුමත කරා ඔයගොල්ලෝ කියන කොටත්. අපි ඒව වෙනුවෙන් ඔයගොල්ලෝම පෝෂණය කරා ඔයගොල්ලන්ට බලය දෙන්න අපි වැඩ කරා පුළුවන් විදිහට. සමාජ දැනුවත් කරමින්. එතකොට එහෙම වෙලා තියෙද්දි දැන් රෙනෝ Tamanටම මේ දේ කරාට පස්සේ ලාල්ලාගේ ඔයාලා තමයි මේ කතා කරන්නේ. වෙන කාටවත් නෙමෙයි. ලාල්ලායිට කතා කරනකොට ජනතා මිත්‍ර වෙනකොටත් ඇතුළුව මාලිමාවත් ඇතුළුව සමස්තයටම කතා කරන්නේ. ඒකේ මේක පිළිතුර එන්න ඕනේ 64 ලක්ෂයක් වූ ජනතාවට විතරක් නෙමෙයි මේ මුළු සමස්ත ඡන්දදායකින්ටම 1 කෝටි 2 කෝටි 20 ලක්ෂයක. ඒක තමයි වෙන්න ඕන. එහෙම කියපු අයට දැන් බලය ගත්තට පස්සේ Tamanට මේ දේ කරනකොට නිහඬව ඉන්න බෑ. ඔවුන් වැරද්ද කරලා වැරද්ද බාරගෙන සමාව අරගත්තට පස්සේ සමාව දෙනවා නම් ඒක නීති හමුවට යන්නේ නැතුව ඒක අවස්ථාවාදී කමක්. ඒක නිවට කමක්. සතුරා දුර්වල අවස්ථාවේ අපි ශක්තිමත් නම් අපි ඒකට පියවර ගත යුතු තව අඩියක් ඉස්සරහට තියලා. එමයි විප්ලවයට යන්න ඕන. එමයි සටන් කරන්න ඕන. ශාරීරිකව නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල. දැන් බලය තියෙනවා. යන්ත්‍රවාසී යවපු එකේ සමස්ත ප්‍රතිඵලයම සිද්ධ වෙන්න ඕන. සමාවක් ගන්න බෑ. සමාව දෙන්න බෑ. අර කතාවකට කියනවනේ වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා. ලාල්කාන්ත දෙවි කෙනෙක් නෙමෙයිනේ ඔය මිනිස්සෙක්. ඔයාලා මේකෙන් අපහසුතාවයකටපත් වුණා. ජනතාව නොමග ගියා. සමහර ජනතාව ඕක පිළිගන්නත් ඇති. නොපිළිගන්න කට්ටියකුත් ඇති. අතරමැදියොත් ඇති. ඒ නිසා මේක හානියක්. හිරුවේකෙන් රෙනෝද සිල්ලා කරන්නේ. ඒක නන්නේ තමන්ගේ මල්ලි බේර ගන්න. දැන් බලේ තියෙන ඕගොල්ලන්ට ලාල්ලයි මොකද කරන්න තියෙන්නේ? අවස්ථාව හම්බුනාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. යන්ත්‍රවාසී හරිය හොඳයි. ඒකෙන් තමයි ආසමාව ගත්තේ. ඒකෙන් දෙයක් ලියුණා. නමුත් මේකේ දෙයක් ලියෙන්නේ මේකේ අවසානය. ඒක නිසා මගේ පුද්ගලික මතය නඩුවක් දාන්න නඩුව දාලා යන්ත්‍රවාසී තිබිච්ච සල්ලි ටික ගන්න. අරගෙන Tamanට ඕන විදිහට වියදම් කරගන්න. ඒක වාගේ වැඩක්. ඒක වාගත දෙයක්නේ. ඔයාලා හම්බෙච්ච දෙයක් නිත්‍යානුකූල දෙයක්. ඒක කළු ගන්න දෙනුවක් හොර ගන්න දෙනුවක් පගාවක් නෙමෙයි. ඒක නිසා ඒක අරගෙන Tamanට ඕන විදිහට තට්ටු 5ක 10ක හරි තව ගයක් ගහ ගන්න. එහෙම නැත්නම් ඒ සල්ලි මහා ජනතාව වෙනුවෙන්ම කැප කරන්න. ඒක තමයි කරන්න ඕනේ. ඒක කරන්නත් බැරි නම් එක්කෝ දුමින්ද සිල්ල එළියට දාන්න. එතකොට රෙනෝලා බොරු කියන එක නවත්තයි. තේරුණායි? එතකොට ඒගොල්ලෝ බොරු කියන එක නවත්තයි. එතකොට ඕගොල්ලන්ට ආණ්ඩුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද බලය රැක ගන්න පුළුවන්ද කියන එක ජනතාව තේරුම් ගන්නේ ජනතාව අතරට යයි. ඕගොල්ලන්ටත් ඉදිරියේදී හැපෙන්න වෙයි මීට වඩා දරුණුව. බලය නැති වෙනකොට. එන බලය තියෙන කාලේ ඒව සුද්ධ නොකරොත් ඉස්සරහා ගමනක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හිරු ආයතනයේ මහජන සංඛ්‍යාත අවලංගු කරන්න ඕන. ඒක කරන්න බැරි නම් දඩේ ගන්න ඕන. දෙකම කරන්න පුළුවන් නම් ශක්තිමත්. අන්න ඒක තමයි ඔයගොල්ලෝ වැඩකාරයෝ කියන්නේ. කයිය වගේම වැඩ දාර්ශනික ටෝක් වගේම වැඩක් තියෙන්න ඕන. දූෂිතත් එක්ක හැපෙන්න එහෙමයි. නිස්සංක සේනාධිපතිලත් එක්කත් හැපුණානේ. නිස්සංක සේනාධිපතිලන් කියන්නේ රාජපක්ෂලාගේ මුට්ට කරගහපු නාට්‍යාමියෙක්. මට පේන්නේ එහෙමයි. අපිත් ඒගොල්ලොත් එක්ක පුද්ගලිකව හැපුණා අපේ Facebook වල අපි වීඩියෝත් කරලා කතා කරලා අපි අභියෝග කරා ඒගොල්ලොන්ට. අපි ඕගොල්ලෝ වෙනුවෙන් තමයි ඒක කරේ. වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. එහෙනම් අපිට ඕනවක් නැහැ. තවත් මේ නඩේට මේ රටේ ජනතාව බලය දෙනවට. අපිට ඕනේ උඹලම බලය තියාගෙන උඹලගේ කියපු දේවල් උඹලා ලව්වම කරගන්න. ඒක උඹලා කරන්න ඕන. ඒක කරන්නේ නැත්නම් බලය ජනතාවතේ තියෙන්නේ.
දැන් අපිට බලය තියෙනවා ඉස්සරහට අපිට බලය නැති වෙන්න පුළුවන්. බලය සදාකාලික නෑ. බලය සදාකාලික වෙන්න නම් ජනතා මතයට කරු කරලා තමන්ගේ වැඩ ප්‍රතිපත්ති තමන් කියපු දේවල් කරන්න ඕන ඒ බලය ඇති කාලේ මේ අවුරුදු 5 ඇතුළත. මේ අවස්ථාවේ රෙනෝව ධනගස්සන්න බැරි නම් ඔයගොල්ලෝගේ කයිය විතරයි වැඩ බෑ. ධනගස්සන්න ඕන, සල්ලි ගන්න ඕන, තහනම් කරන්න ඕන ඔය නාලිකාව. එතකොට අනිත් බොරු කියන උනුත් හැදෙයි. එතකොට සමාජයේ සංසුන් වේවි. ඉරු එක කියන්නේ මේ සමාජය නොසන්සුන් කරන ජඩ නාලිකාවක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. අපිත් ඒක ඒ දවස්වල දැක්කා. ඒකෙන්ද තමයි ඔයගොල්ලොත් කියනකොට අපි ඔයගොල්ලෝ වෙනුවෙන් පෙනිසිටි උඹලා තමයි මේක කරන්න එන්න ඕනේ කියලා. ඒකෙන් තමයි උඹලා ගෙනාවේ. උඹලා ඒක කරන්නේ නැත්නම් උඹලා උන්ගෙන් සමාව අරගෙන අර අනුර කුමාර දිසානායක සහෝදරයා තිස්ස කුට්ටකින් සමාව ගත්තේ. ඒක මම අනුමත කරන්නේ නැහැ. තිස්ස කුට්ට කියන්නේ තනිකර මදාවියෙක්. නූගතෙක්. ඒ වගේම කොට්ටෙක්. රාජපක්ෂලාගේ කක්කුස්සි වලන් හොදන රාජපක්ෂලාගේ රෙදි හොදන. දැන් ඒ සමාව අරගෙනත් දැන් ඌ තවත් ආණ්ඩුවට විරුද්ධව විවේචනය කරනවා. පැත්තකට වෙලා. එහෙම දෙන්න බෑ. ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕන. ඒගොල්ලෝ කරපු ඒ බොරු ප්‍රකාශ අධිකරණයේදී විසඳ ගන්න ඕන. එතනට ගිහලා සමාව ගත්තා. ඒක අනුර අයියා කරපු දේ මම පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔයත් ලාල් අයියේ මේක පිළිගත්තා නම් මින් පසුවට අපි ඕගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එච්චරයි. ඒක කියන්න ඕන. කොන්ද කෙලින් තියාගෙන. මොකද අපි බලාපොරොත්තු වෙච්ච දේවල් වෙන්නේ නැත්නම් අපි ඕගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියන ඒ වදන කියන්න ඕන මේ සමාජයට. ඕගොල්ලෝ ඒකට පෙනී සිටොත්, ඕගොල්ලෝ ඒ වැඩේ කරොත් අපි ඕගොල්ලෝ වෙනුවෙන් තවත් ඉස්සරහට පෙනී සිටිනවා. තවත් ඕගොල්ලෝම අපි රකින්නවා. ඕගොල්ලන්ගේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ හොරු නෙමෙයි කියන එක අපිට හොඳට විශ්වාසයි. නමුත් ඕගොල්ලෝ පොසත් වෙච්ච විදිය, ඕගොල්ලෝ දිනු වෙච්ච විදිය ඒක අපි සන්තෝසයි. ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ රටේ ජනතාවට. තමන් හොරකම් කරේ නැහැ, තමන් දූෂණය කරලා නැහැ, තමන්ට මුදල් ආවේ මෙහෙම, තමන්ගේ වල ඇදුවේ මෙහෙම. ඒවා ප්‍රසිද්ධිය ඇවිල්ලා කියන්නේ. ඒවා හරියට සමාජගත කරන්න. ඒවට කුතුහලයක් ඇති කරන්න එපා මේ සමාජයේ. ඒකයි අපිට වෙන්න ඕනේ. ඒ වගේ ඒවා ඇති කරන ජඩ මාධ්‍ය වලට නීතියෙන් අත තියපල්ලා. අතින් පයින් උන් එක්ක සටනක් නැහැ. නීතියෙන් අත ඒ දෙක කරපල්ලා. ඒකට තමයි බලය දුන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. හැමදාමත් අපි පෙනී සිටින්නේ රට වෙනුවෙන් මේ රටේ වංචාව, දූෂණය, ඒ වගේම මේ රට නොසන්සුන් කරන ජාතිවාදය සහ චඩ දේශපාලනය නතර කරන්න ඕනින් තමයි. ඉතින් උඹලා දිගටම බලේ ඉඳලා මේක කරන්න ඕනේ. ඒක කරන්න බල උඹලට. ඒ නිසා ඔය ආපු අවස්ථාවට පයින් ගහන්න එපා. එච්චරයි ආදරෙන් ඉල්ලන්නේ ලාල්ලගේ. ජය රටට.